1912 අප්‍රේල් 14 ලෝක ඉතිහාසයේ ඉතාමත් අඳුරු දිනයක් ලෙසයි අපි සලකන්නේ. ඒ තමයි ටයිටැනික් නැව මුහුදුපත් වුණ දිනය. ඉතින් එදින අපිට අහන්න දකින්න ලැබෙන ඉතාමත් කනගාටුදායක සිදුවීම්. මේ කනගාටුදායක සිදුවීම් රැස අතරින් ජීවිතයක් එළිය කරගත්ත තමත් සුවිශේෂී පුවතක් ගැන කතා කරන්නේ. ඒ තමයි රිචඩ් නොරිස් විලියම්ස් කියන පුද්ගලයා. නැවත ආගමනය සිදුවෙච්ච විදිහ තමයි අපි අද කතා කරන්නේ. මේ කවුද රිචඩ් නොරිස් විලියම්ස් කියන්නේ? මොහු උපත ලබන්නේ 1891 ජනවාරි 29 වෙනිදා. ටයිටැනික් නම් මුහුදුපත් වන දිනේ ෆස්ට් ක්ලාස් පැසෙන්ජර් කෙනෙක් විදියට මේ නෞකාවේ ගමන් කරනවා. මේ අනතුරට ලක්වීමත් සමග විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වෙනවා. ඒ සමග මොහු සමත් වෙනවා මොහුගේ ජීවිතය මේ අනතුරෙන් බේරා ගන්න. නමුත් මොහුගේ පාද දෙක ඉතාමත් දැඩි ලෙස හානියට ලක් වෙලා තිබුණේ මොකද මේ අධික ශීතල නිරාවරණය වීම නිසා. මොහුගේ වෛද්‍යවරුන් මොහුට නිර්දේශ කළා තිබ්බේ මේ පාද දෙක කපා ඉවත් කළ යුතුයි මොහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා සහ ඉදිරි ප්‍රතිකාර කටයුතු කිරීම සඳහා. එතකොට මොහු තීරණය කරනවා පාද දෙක කපා ඉවත් කරන්න කරපු යෝජනාව මොහු ප්‍රතික්ෂේප කරලා මේ පාද දෙක නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න තමන්ම මහන්සි වෙනවා කියලා. ඒ තීරණයත් එක්ක ආරම්භ කරනවා චලන ක්‍රියාවලිය මගින් මේ පාද නැවතත් වේදනාවෙන් යුතුව වුවත් ක්‍රියාත්මක කරලා චලනය කරලා යථා තත්ත්වයට අරගෙන එන්න ඕනේ කියන එක. මොහු කාලයත් එක්ක මේ ක්‍රියාවලිය කරගෙන යනවා. මේ ක්‍රියාවලිය අවසානයේදී සාර්ථක වෙනවා. මොහු ටෙනිස් ක්‍රීඩකයෙක් ඒත් එක්කම ඔහුගේ පාද දෙක නැවතත් රිකවර් කර ගැනීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමෙන් පස්සේ මොහු ටෙනිස් ක්‍රීඩාව ඉදිරියට කරගෙන යන්න මොහු තීරණය කරනවා. ඒත් එක්ක ටෙනිස් ක්‍රීඩාවෙන් තම සුවිශේෂී දක්ෂතා දක්වලා මොහු සමත් වෙනවා US නැෂනල් ටෙනිස් චැම්පියන්ෂිප් තරඟාවලියේ 1914 සහ 1916 යන වසර දෙකේ ශූරතාවය දිනා ගන්න. මේකෙන් ඔහු නවතින්නේ නැහැ. 1924 පැරිස් ඔලිම්පික් කුලලේ ගෝල්ඩ් මෙඩල් එකක් තමන්ගේ රටට දිනා ගන්නවා. ඉතින් අර විදියට ටයිටැනික් නැවෙන් අනතුරට ලක් වෙලා ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා එතනින් ගැලවිලා එවැනි ඔලිම්පික් පදක්කමක් ලැබීමේ වාග්ය උදා කරගන්නවා කියන්නේ තමත් සුවිශේෂී කැපවීමක් කියන එක නොරහසක්. රිචඩ් නොරිස් විලියම්ස් කියන පුද්ගලයාගෙන් ගන්න ඕන ආදර්ශ ගොඩක් අපේ ජීවිතේට තියෙනවා. ඒක නිසා මොහු ගැන තව වැඩිදුරටත් අධ්‍යයනය කරනවා නම් මම පහළ ලින්ක්ස් දාලා තියන්නම්. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ඔහුගේ ජීවිත කතාව කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.